ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අපිට දැනටමත් ටින් නම්බර් එකක් තියෙනවද? ඒ ටින් නම්බර් එක බලාගන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් අපි බලමු ටින් නම්බර් එක කොහොමද බලාගන්නේ කියලා IRD එකේ වෙබ්සයිට් එක හරහා. ඒක අපිට මෙන්න මේ විදිහට IRD එකේ වෙබ්සයිට් එකට ගියාම මෙන්න මෙතන තියෙනවා e-service කියලා. මෙන්න මේ e-service යටතේ තියෙනවා access to e-service. මෙන්න මේකට අපි ගියාම මෙන්න මේ විදිහට අපිට item කීපයක් පෙන්න. ඒකේ මෙන්න මෙතන තියෙනවා verify authenticity of certificate කියලා link එකක්. මෙන්න මේ link එක click කරාම මෙන්න මේ වගේ අපිට desktop එකේ බලා ගන්න පුළුවන්. එතන අපිට තියෙනවා මෙන්න මේ verify registration කියන එක ටික් කරාම අපිට මෙන්න මේ වගේ screen එකක් එනවා. මෙතෙන්දී අපිට පුළුවන් NIC number එක මෙන්න මේ entity ID එකේ enter කරන්න. එතකොට අපි මෙතන ID number එක enter කරාන් පස්සේ අපිට option දෙකක් තියෙනවා. එක්කෝ අපිට email එක මෙතන type කරලා email එකට ගෙන්න ගන්නත් පුළුවන් OTP එක. එහෙමත් නැත්නම් මෙතන අපේ mobile number එක enter කරලා mobile එකට message එකක් කරහා OTP එක ගෙන්න ගන්නත් පුළුවන්. අපි මෙතන mobile number එක enter කරොත් අපිට පුළුවන් send OTP කියන option එක select කරන්න. එතකොට දැනටමත් අපේ phone එකට මෙන්න මේ OTP number එක IRD එකෙන් send කරනවා. අපේ phone එකට ආපු මේ OTP එක මෙතන enter කළාන් පස්සේ අපිට message එකක් එනවා OTP verified successful. ඊට පස්සේ අපි මෙතන search කියන button එක එබුවාන් පස්සේ මෙතන අපිට පහලින් බලා ගන්න පුළුවන් අපි දැනටමත් IRD එකේ TIN number එකක් තියෙන කෙනෙක්ද සහ ඒ TIN number එක මොකක්ද කියලා ඒ යටතේ පහසුවෙන්ම බලා ගන්න පුළුවන්.